ආපදා හේතුවෙන් මියගිය පිරිස්වල දේහයන් මෙහිදන් කිරීමේදී පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව සිදු කිරීමේ වගකීම හදිසි මරණ පරීක්ෂකවරුන්ට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් පැවසුවේ ඊට අදාළව චක්‍රලේඛ නිකුත් කර ඇති බවයි. අලුතෙන් චක්‍රලේඛන 3ක් නිකුත් කරලා තිබුණා. පොලිස්පතිතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් අපිට මඟ පෙන්වන චක්‍රලේඛන 3ක් මේ සඳහා යොමු කරලා තිබෙනවා. අපිට ඒ කටයුත්ත නියැලෙන්න. මරණ පරීක්ෂකවරයාට හැඟෙනවා නම් මේක සැක කටයුත්තක් නෑ කියලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. තදේ රැගෙන යාමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ නරක වෙලා තියෙනවා නම් ඒ වගේම පාරවල් අවහිර වෙලා තියෙනවා නම් මරණ පරීක්ෂකවරයාට යම් ආකාරයකින් වගකීම අරගෙන ඒ මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව කිරීමේ වගකීම මරණ පරීක්ෂකවරයාට ගන්න පුළුවන් නම් ඒ කටයුත්තේ නියැලෙන්න කියන උපදේශ අධිකරණ ඇමතිවරයා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ශරීරාගාර ලංකාවේ කිසිම රෝහලක ගොඩ ගැහිලා නැහැ. නිදහස් කිරීම සඳහා පොලිසිය අපි හදිසි මරණ පරීක්ෂකවරු ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරු ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල සහ අනිකුත්කට සම්බන්ධ සියලු දෙනා එකතු වෙලා මේ කටයුත්ත ඉතා ඉක්මනින් නිම කරන තත්ත්වයක් තමයි තිබ්බේ. රෝහලවල කිසිම රෝහලක මුතු ශරීරාගාර ගොඩ ගැහිලා තිබුණේ නැහැ. ආපදාව